මේක 250 ඒක 200 ගන්න දෙන්න ඕනම් 250. පැක් ගන්නවා නම් පහම 1500 300 වෙන්න. මේ සයිස් එක. පාට පහ තිබුණ ඉවරයි. guys අපි දැන් යන්නේ ඊගොම දුරුපු පාර. තියෙන වෙසක් කුඩු තියෙන ප්ලේට් එකක් අපි දින්න බලමු. කොහි කොහි මේවා මෙතන තියෙනවා 200. එතකොට මෙතන තියෙන ඒවා කහ පාට එක 350යි. මේකෙන් පහක් ගන්න ඕන 1500 ගානේ හම්බෙන්නේ පැක් එක. දැන් සෙට් වෙන්නේ එනවා ප්‍රෙෂර් කුඩු ටික එල්ල ගන්න. එකෙන් එල්ලලා හරියන්නේ නැහැ නේ කරන්ට් එකක් දෙන්න ඕනේ. ඒකෝර තමයි රෑට ඒක ලස්සනට පේන්නේ. පොඩි පොඩි වයරින් වැට් ටිකක් තියෙනවා. ඒ ටික කරන ගමන් ඉන්නේ. ඉතින් අපි මේ ටික ප්ලාස්ටික් කරගෙනම බලමු ප්‍රෙෂර් කුඩු ටික එල්ලුවාම කොහොමද තියෙන්නේ කියලා. ඉතින් එක මම ඔයාලට ප්‍රෙෂර් කුඩු ගත්ත තැන කිව්වෙත් නැහැනේ. තැන තියෙන්නේ ලීගමු දුරිපිටි පාරේ සෙනුරි රිසෙප්ෂන් හෝල් එක. ඔහු වෙලා මීගොම් පැත්තට යද්දි මීටර් 50ක් විතර දකුණු පැත්තේ. හැමදාම තියෙන තැනක් නෙමෙයි දිවසක් එක විතරයි එහෙම තියෙන්නේ. ඒතර මිටින් මම හිතන්නේ මේ කාලේ වෙසක් කූඩුවක් හදන්න මහන්සිනොට වැඩිය ගොඩ දෙනෙක් කරන්න වෙසක් කූඩු කඩේකින් අරගෙන මේ වගේ සරසු නැහැ. රේසීනේ වැඩි. guys අපි දැන් ගෙනාවු කූඩු සෙට් එක. අපි කූඩු 3යි ප්ලෑන් කරේ එල්ලන්න. අන්තිමට බල්බ් ටික දාලා ඉවර වෙද්දි 4ක් එල්ලන්න පුළුවන් වගේ තත්ත්වයක් තිබ්බා. ඒකින්ද අපි ගිහිල්ලා තව මේ විල් පාට කූඩුවක් අරන් ආවා. අපි ගෙනාවේ කලින් සුදු පාට දෙකයි කහ පාට එකයි. ඔන්න දැන් කූණ 4 වෙලා තියෙන්නේ. එහෙනම් අපි වැඩි පටන් ගමු. බල්බ් ටික දාලා ඉවරයි. guys itu kuduk na napila yata. Nah guys, එහෙනම් අපි වෙසක් කූඩ් ටික හයි කරා. හයි කළා දැන් කරන්ට් එක දාලා බලන්න කොහොමද කූඩු සෙට් එක කියලා. පාට 4කින් තියනවා ගෙනල්ලා අපි. ඔන්න guys බලන්න ඉතින් අපි අද හවස එල්ලගත්ත කූඩු ටික ලයිට් දැම්මට පස්සේ මොන වගේද ඔයාලට පේන්නේ කියලා. ඇත්තටම මාර හිතට මාර දවසක් දැනෙනවා මේ කූඩුව දකිද්දි. ඔයාලා හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ඉස්සරහදී හමු වෙමු. ඒකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.